අපේ පූසට දිග එකක් ඇත. ළමයි අද අපිට කියන පාඩම තමයි රචනා ලිවීම. මොකද්ද? රචනා ලිවීම. අද අපි පූස ගැන රචනාවල් ලියමු නේ ළමයි. දැන් එක එක්කෙනා ඉස්සරහට ඇවිල්ලා පූස ගැන වාක්‍යයක් එක එක්කෙනා කියලා යන්න බලන්න. මුලින්ම එන්න බලන්න කමල්. කමල් කියන බල පූස ගැන එක වාක්‍යයක්. අපි පන්තිබාර වෘත්තිමයගෙන් අවසරයි. මා දයාබර යහළු ඉහළියෙන් එන්න අවසරයි. මම මෙතන පැමිණියේ අපේ ගෙදර සිටින පූස ගැන එක වාක්‍යයක් ඔබ හමුවේ කියා යන්නයි. අපේ ගෙදර සිටින පූසාගේ ලෝම ගොඩක් තියෙනවා. මගේ කතාව මෙතෙන් අවසానයි. ස්තුතියි. හොඳ කමල් පුතා. ලස්සන වාක්‍යයක් කිව්ව පූස ගැන. ඊළඟට එන්න සුනිමල් පුතා. දැන් කියන්න අපේ සුනිමල් පුතා ලස්සන වාක්‍යයක් පූස ගැන. අපේ පන්තිපාර ගුරුතුමියගෙන් අවසරයි. මා දයාබර යහළු ඉහළියෙන් අවසරයි. මම දැන් පැමිණියේ අපේ ගෙදර සිටින පූස ගැන එක වාක්‍යයක් ඔබට කීමටයි. අපේ පූසට දිග එකක් ඇත. මොකද්ද ළමයි පූස ගැන එක වාක්‍යයක් කියන්නේ කිව්වම කියන කුණුහරුප? ඔතනම දන ගහන සුනිමල්. නෑ ටීචර්. නැට්ට. ඒකනේ අපේ සුනිමල් පුතා නරක වචන කියන්නේ. හොඳ පුතා. එහෙනම් සුනිමල් පුතා කියලා වාඩි වෙන්න. ටීචර්. එහෙනම් යාළුවනේ අද අපේ වීඩියෝ එකේ අවසන්. ඔයාලට මෙවැනි වීඩියෝ තවත් නැරඹීමට අවශ්‍ය නම් TN Animation Video Hubs YouTube channel එක subscribe කරලා තියාගන්න. මතක ඇතුව bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.